අද අපි කතා කරන්නේ ඔබේ ජීවිතයේ මූල්‍යමය ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි මාතෘකාවක් ගැන. ඔබ කවදා හෝ සිතා තිබෙනවාද එකම පරිසරයක එකම අධ්‍යාපනයක් ලැබූ දෙන්නෙක්ගින් එක්කෙනෙක් පමණක් ඉතා ඉක්මනින් ධනවත් වෙන්නේ ඇයි කියලා. බොහෝ දෙනෙක් හිතන්නේ ඒක වාසනාව කියලා. නමුත් ඇත්තම රහස තියෙන්නේ ඔවුන් මුදල් දෙස බලන ආකාරය තුලයි. අද අපි කරුණු 6ක් ඔස්සේ සාමාන්‍ය මනසක් ධනවත් මානසිකත්වයකට මනි මයින්ඩ්සෙට් එකට පරිවර්තනය කරගන්නා ආකාරය ගැන ගැඹුරින් සාකච්ඡා කරනවා. මෙම වීඩියෝව අවසානය දක්වා බැලුවොත් ඔබේ මුදල් පසුම්ගියට වඩා ඔබේ චින්තනය වෙනස් වන බව මට විශ්වාසයි. 1. සෑම රුපියලකටම ගරු කරන්න. Respect every rupee. අපි හුඟක් වෙලාවට හිතන්නේ රුපියල් 10ක් හෝ 20ක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි කියලා. ඕක මොකක්ද කියලා අපි ඒක නොසලකා හරිනවා. නමුත් ධනවත් මානසිකත්වයක පළමු පියවර තමයි කුඩා මුදලට ගරු කිරීම. මුදල් යනු ශක්තියකි. ඔබ රුපියල් 10ක් උපයන්න වැය කළ කාලය සහ ශ්‍රමය ගැන හිතන්න. ඔබේ රුපියල් 10 අපතේ හරිනවා කියන්නේ ඔබේ ජීවිතයේ වටිනා කාලයෙන් කොටසක් අපතේ හරිනවා කියන එකයි. අද ඔබ ඉතිරි කරන රුපියල් 10 නිවැරදිව ආයෝජනය කළොත් වසර කිහිපයකින් එය රුපියල් 1000 ගණනක් විය හැකි. විනය. කුඩා මුදල පාලනය කරගත නොහැකි කෙනෙකුට කවදාවත් ලොකු මුදලක් පාලනය කරන්න බෑ. ලොකු මුදලක් ලැබුණම ඒකත් නිකරුණේ වියදම් වී යන්නේ අන්න ඒ පුරුද්ද නිසයි. 2. ධනයේ භාෂාව ඉගෙන ගන්න. Learn the language of wealth. බොහෝ දෙනෙක් මුදල් හම්බ කළත් දුප්පත් වෙන්නේ ඔවුන් මුදල් පාවිච්චි කරන භාෂාව දන්නේ නැති නිසායි. ඔබ මේ සංකල්ප තුන අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. වත්කම්. ඔබේ සාක්කුවට මුදල් ගෙන එන දේවල්. කුලියට දුන් නිවසක්, කොටස් වෙළඳපොළ ආයෝජන, ව්‍යාපාර. වගකීම් නැත්නම් ණය. ඔබේ සාක්කුවෙන් මුදල් පිටතට ගෙන යන දේවල්. ලීසින් දමාගත් සුඛෝපභෝගී වාහනයක්, ක්‍රෙඩිට් කාඩ් ණය. මුදල් ප්‍රවාහය. මාසිකව ඔබට ලැබෙන මුදල් සහ වියදම් වන මුදල් අතර ශේෂය. ඔබ ධනවත් වෙන්න නම් වගකීම් අඩු කරගෙන වත්කම් වැඩි කරගත යුතුයි. ඔබ මිලදී ගන්නා සෑම දෙයකින්ම මේක මගේ සාක්කුවට සල්ලි ගේන දෙයක්ද නැත්නම් සල්ලි අරන් යන දෙයක්ද කියලා ප්‍රශ්න කරන්න. 4. අනවශ්‍ය තරඟය නතර කරන්න. Stop competing. අද කාලේ බොහෝ දෙනෙක් දුප්පත් වෙන්නේ අනුන්ට පෙනෙන්න ජීවත් වෙන්න ගිහින්. අල්ලපු ගෙදර එක්කෙනා අලුත් ෆෝන් එකක් ගත්ත නිසා, යාළුවා අලුත් කාර් එකක් ගත්ත නිසා ණය වෙලා ඒ දේවල්ම ගන්න යනවා. Abundance versus scarcity. ලෝකයේ ඕනෑම කෙනෙකුට ධනවත් වෙන්න පුරුවන් තරම් අවස්ථා තියෙනවා. තව කෙනෙක් දියුණු වෙනවා කියන්නේ ඔබේ අවස්ථාව නැති වෙන එක කියන එක නෙවෙයි. ඔබේ ගමන, ඔබේ මූල්‍ය ගමන සසඳන්න ඕනේ ඔබේ ඊයේ දවසත් එක්ක විතරයි. අන් අයගේ ෂෝ ඔෆ් එකට රැවටිලා ඔබේ අනාගතය උකස් කරන්න එපා. 5. ප්‍රථමෙන් ඔබටම ගෙවා ගන්න. Pay yourself first. සාමාන්‍ය කෙනෙක් කරන්නේ පඩි ලැබුණම බිල් ගෙවනවා, කනවා බොනවා, ඇඳුම් ගන්නවා, ඊට පස්සේ ඉතිරි වුණොත් දෙයක් ඉතිරි කරනවා. සාමාන්‍යයෙන් ඉතිරි වෙන්නේ නැහැ. නමුත් ධනවත් මානසිකත්වයේ තියෙන කෙනෙක් කරන්නේ මුදල් ලැබුණු වහාම ඉන් 10ක් හෝ 20ක් Tamanගේ අනාගත ආයෝජන වෙනුවෙන් වෙන් කරනවා. ඉතිරි මුදලින් තමයි මාසික වියදම් පියවාගන්නේ. මෙය පුරුද්දක් කරගන්න. ඔබ වෙනුවෙන් වැඩ කරන මුදල් හමුදාවක් නිර්මාණය කරගන්නේ මෙහෙමයි. 6. දීර්ඝකාලීනව සිතන්න. Think long term. සමාජ මාධ්‍යවල තියෙන get rich quick ඉක්මනින් පොහොසත් වීමේ උපක්‍රමවලට රැවටෙන්න එපා. සැබෑ ධනෙ ගොඩනගෙන්නේ කාලයත් එක්කයි. ඉවසීම. වසර 10ක් 20ක් ඉලක්ක කරගෙන ආයෝජනය කරන්න. කුඩා බීජයක් මහගසක් වෙන්න කාලය ගන්නවා වගේම ඔබේ ආයෝජනත් කාලයත් එක්ක විශාල වෙනවා. විනය. වෙළඳපොළ උච්චාවචනයන් හමුවේ සැලෙන්නේ නැටුව ඔබේ සැලසුමට අනුව දිගටම ඉතිරි කරන්න ආයෝජනය කරන්න. 7. මුදල් යනු ඔබේම පිළිබිමුවකි. අවසාන වශයෙන් ඔබේ බැංකු ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණය කියන්නේ ඔබේ මනසේ තියෙන විනය සහ දැනුම මැනිය හැකි කැඩතුවක්. ඔබ මුදලට ගරු නොකරනවා නම් මුදල් ඔබ ළඟ නතර වෙන්නේ නැහැ. ඔබ අලුත් දේවල් ඉගෙන ගන්නේ නැත්නම් ඔබේ ආදායම වර්ධනය වෙන්නේ නැහැ. මුදල් කළමනාකරණය කියන්නේ හුදක් ඉලක්කම් නෙවෙයි. එය ඔබේ චරිතය පිළිබඳ ප්‍රශ්නයක්. මේ කරුණු 6 ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් තව වසර කිහිපයකින් ඔබ ඉන්න තැන ගැන ඔබටම පුදුම හිතේවි. ධනවත් වීම කියන්නේ ගමනාන්තයක් නෙවෙයි. එය ජීවන රටාවක්.
ඔබ හිතනවද ඔබේ මානසිකත්වයේ වෙනස් කිරීමෙන් ඔබේ ආර්ථිකය දියුණු කරගත හැකි කියලා? ඔබේ පිළිතුර yes හෝ no ලෙස කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝව වැදගත් කියලා හිතනවා නම් ඔබේ හිතවතුන් අතරේ ෂෙයාර් කරන්න. නැවතත් මෙවැනිම වටිනා වීඩියෝවකින් හමු වෙමු. සුබ දවසක්.